ඒ අනුව අපි ණය ගෙවන කාලය 2028 දී අපි ණය ගෙවන්න එකඟ වෙලා තිබෙනවා. අපිට 25 26 27 කියන වසරවල් 3ක් තියෙනවා අපිට ණය ගෙවීමට සූදානම් වෙන ආර්ථිකයක් හදාගන්න. 28 දී අපි ණය ගෙවීම ආරම්භ කරන්න ඕන. ඒ වගේම අපි ණය ගෙවන කාලේ එක එක ණයවලට අනුව දීර්ඝ කරගෙන තිබෙනවා. අපිට අවුරුදු 10 ණය නම් තිබුණේ. අවුරුදු 20 වගේ දීර්ඝ කාලයක්. ඒක කුඩා පංගුවක් අපිට ගෙවන්න ලැබෙන විදිහට අපි වෙනස් කරගෙන තිබෙනවා. ඒක ඉතාමත් වැදගත් පියවරක් අපේ ආණ්ඩුවේදී අපි ගත්ත ආර්ථික හැරවුම. ඊට පසුව අපිට තිබුණු අභියෝගය තමයි කොහොමද අපි නැවත නතරකට තිබෙන ව්‍යාපෘති ආරම්භ කරන්නේ කොහොමද? ඒක වැදගත්. එතකොට අපේ රටේ කඩවෙත ඉඳන් මීරිගම දක්වා අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු නතර වෙලා තිබුණා. ඇයි? අපි චීන එක්සිම් බැංකුවෙන් අපිට ණයක් දීලා තිබුණා. චීන සමාගමක් ඉදි කරමින් තිබුණා. බංකොලොත් උනා අපි ණය ගෙවන්නේ නැහැ කිව්වට පස්සේ පාර ඉදි කරන්න ඉතුරු ණය දෙන්නේ නැහැ. ගෙවන්නේ නැහැ තියද්දි කවුරුත් ගෙවන්නේ නැහැ කියද්දි ආයෙ ණය දෙනවා. දෙන්නේ නැහැ නේ. දාලා ගියා. කටුනායක එයාපෝට් එක. ඒ ඉදිකිරීම නතර වුණා. ඒක ජපන් ණය ආධාරයක් අපිට තිබුණේ. අපි ණය ගෙවන්නේ නැහැ කිව්වෝ. ඉතුරු ණය ටික දුන්නේ නේ. සාධාරණනේ ඒක. ණය ගෙවන්නේ නැතුව ගෙවන්නේ නැහැ කියද්දි ණය දෙන්නේ නැහැ නේ. නම් මොකක් හරි ඔළුව අමාරුවක් තියෙනවා. නේද? ඒක ඔක්කොම දාලා ගියා. එහෙම ගත්තොත් චීන ව්‍යාපෘති 11ක් නතර වුණා. ඒ කියන්නේ අපි ණය නොගෙවීම නිසා ගිහපු ව්‍යාපෘති 11ක් නතර වුණා. ඊළඟ අපි ප්‍රධාන පියවර බවට පත් වුණේ මොකද්ද? මේ නතර කරන ලද ව්‍යාපෘති ආරම්භ කිරීම. ඒක ඉස්සර වැදගත්. අපිට චීනයේ සංචාරයේදී අපි චීන ජනාධිපතිතුමත් එක්කත් එහි ප්‍රධානින් එක්ක අපි සාකච්ඡා කරා. අපිට මේ අපි ණය ප්‍රතිගත කිරීමට එකඟතාවයක් ඇවිල්ලා තිබෙනවා. දැන් යලි මේ ව්‍යාපෘති ආරම්භ කරන්න කියලා. ඒ නිසා අපි විශේෂයෙන්ම දක්වන අධිවේගී මාර්ගය, ඒ වගේම තෙල් දෙනී ජල ව්‍යාපෘති ආදී චීන ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් යලි නතර වුණු ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් ආරම්භ කරන්නත් නව ව්‍යාපෘති විශාල ප්‍රමාණයකටත් එකඟතාවය පළ කරලා තිබෙනවා. මොකද රට දුවන්න පටන් ගන්න ඕන. රටක් එකතැන නතර වුණු රටක්, පල් වුණු රටක්. ආයෝජකේ අපේ රට දිහා හැරිලවත් බැලුවේ නැහැ. ණය දෙන ආයතන අපි නිකන් පොලුකාරය ලෙස සැලකුවා. අපි ස්ථාවර බවට පත් කරලා දෙනවා යලි එම ව්‍යාපෘති ටික පටන් ගන්න. ඒක වැදගත් හැරවුම. ඒ වගේම අපිට තියෙන අභියෝගය තමයි අපි වනි පාලකයන් අපේ ආණ්ඩු කෙරෙහි පැවති පාලකයන්ට තිබුණු ලොකුම කතාව තමයි අපිට ශක්තිමත් ලෙස ජාත්‍යන්තර සබඳතාවයන් ගොඩනගා ගන්න බැහැ කියලා. අපි කවුරුත් දන්නවා ලෝකේ කිසිදු රටකට තවදුරටත් හුදකලාවේ ජීවත් වෙන්න බෑ. කවුරු හරි කල්පනා කරනවා නම් ලෝකෙන් විතැන් වුණු ලෝකෙන් අයින් වෙලා රාජ්‍යයක් කටයුතු කරන්න පුළුවන් කියලා එහෙම කටයුතු කරන්න බෑ. එනිසා ලෝකයේ වෙළඳ පොලෙන් ගැට ගහලා තිබෙනවා. තාක්ෂණයෙන් ගැට ගහලා තිබෙනවා. නේද? ඒ වගේම සංචාර කර්මාන්ත මේ ආදී ආර්ථිකයන්ගෙන් ගැට ගහලා තිබෙනවා. එනිසා ලෝකයේ තවදුරටත් වර්තමාන සියවස කියන්නේ ලෝකෙන් හුදකලා වෙලා විතැන් වෙලා කිසිදු රාජ්‍යයකට ජීවත් වෙන්න බෑ. එනම් ප්‍රධාන අභියෝගයක් තමයි ඒ රාජ්‍යයන් එක ශක්තිමත් ස්ථාවර විදේශ සබඳතාවයන් ගොඩනගා ගැනීම. අපි හිතන ඒ පාර්ශ්වයෙන් ගත්තොත් අපි විශාල ජයග්‍රහණයක් පත් කරන් තිබෙනවා. විශේෂයෙන්ම ඉන්දියාව, අපේ අසල්වැසිය, අපේ පළමු රාජතාන්ත්‍රික සංචාරය බවට පත් වුණු ඉන්දියාව සහ ආණ්ඩුවක් හදලා ඉතාමත් කෙටි කාලයක් ඇතුළත ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි මැතිතුමා ලංකාවට ආවා. මේක එවැනි ආණ්ඩුවක් හදලා අලුත් ආණ්ඩුවක් හදලා කෙටි කාලයක් ඇතුළත කවදාවත් එම ඉන්දියානු රාජ්‍යනායක ලංකාවට ඇවිල්ලා නැහැ. අපි ශක්තිමත් රාජතාන්ත්‍රික සබඳතාවය. ඊට පස්සේ චීනයත් එක්ක අපි මා කලින් කිව්වා. ඒ සංචාරයේදී එතුමා ආපු සංචාරයේදී අපිට විශාල ආධාර ප්‍රමාණයක්. එතෙක් සමහර අපි අරන් තිබුණු ණය දැන් මහවැලි ඕමන්ත දක්වා රේල් පාර ව්‍යාපෘතිය සංඥා පද්ධතියට අපි අරන් තිබුණු ණය. එතුමා එකඟතාවය පළ කරා ඒ ණය ආධාරයක් බවට පරිවර්තනය කරන්න. ඉස්සලා ණය දැන් ඒක ආධාරය. ඒ වගේම අනුරාධපුර නගරයේ පැරණි ශිෂ්ටාචාරයේ මතුවෙන ආකාරයෙන් සංවර්ධනය කිරීම සඳහා මූල්‍යම ආධාර සපයන ඉන්දියාවේ එකඟතාවයට පළ කරා. ඒ වගේම මිලියන ගණනක් නැගෙනහිර පළාතේ සාමාන්‍ය ග්‍රාමීණ ජනතාවගේ ආර්ථිකය නගා සිටීම සඳහා සහාය ලබා දෙන්න එකඟතාවය පළ කරා. එනිසා අපි
ඊළඟ අපේ අභියෝගය තමයි කොහොමද අපි අනිත් රාජ්‍යයන් එක ශක්තිමත් සබත්තාවෙන් හදාගන්නේ. ඊට චීනයේ මම කලින් කිව්ව නතර වුණු ව්‍යාපෘති අලුත් ව්‍යාපෘති ගණනාවක් ආරම්භ කරන්න එකඟතාවය පළ කරා. ඒ වගේම චීන රජය විසින් විශාල සම්මන්ත්‍රණ සහ ප්‍රදර්ශන ශාලාවක් ආධාරයකට ලංකාවට ලබා දෙන එකඟතාවය පළ කරා. ලංකාවේ දරුවන්ට සියලු දරුවන්ට පාසල් නිල ඇඳුම් සියල්ල නොමිල දෙන්න එකඟතාවය පළ කරා. රාජ්‍යයන් එක සබත්තාවෙන් අපිට අවශ්‍යයි. ඒ අනුව අපි මැද පෙරදිග UAE රාජ්‍යත් එක්ක වර්තමානයේ අපි ජර්මනියත් එක්ක මම හිතන්නේ බොහෝ කාලයකට පසු අපි ශක්තිමත් සබත්තාවෙන් ගොඩනගා ගන්න තිබෙනවා. නිසා අපිට මේ ශක්තිමත් විදේශ සබත්තාවෙන් අවශ්‍යයි අපි මේ ඇති වී තිබෙන අරුබුදින් ගොඩ එන්න නම්. ඊටමත් යහපත් රට සහ ජනතාවට හිතකර මේ ලෙස හැසිරීමට සබත්තාවෙන් සැලකිත ප්‍රමාණයක අපි ශක්තිමත් කරන් තිබෙනවා.